Hi, අන්‍යෝ! Happy Valentine's Day! ඉතින් අද අපි කතා කරමු මොකක්ද මේ Valentine's Day කියන්නේ කියලා. ඔයාලා දන්නව නේද අපේ ලංකාවේ කතෝලික පල්ලිවල මංගල්‍ය තියෙනවා කියලා. ගොඩක් දන්න අඳුනන ලොකු පල්ලිවල මංගල්‍ය තියෙනකොට ගොඩක් අය ඒ පල්ලිවල මංගල්‍ය වලට යනවා. ඔයාලා දන්නවද ඇයි ඒ පල්ලියක මංගල්‍යයක් තියෙන්නේ කියලා? හැම පල්ලියකටම ඉන්නවා ඒ පල්ලියේ කැප කරපු මුනිවරයෙක්, සාන්තුවරයෙක්, එහෙම නැත්නම් දේවදූතෙක් මේ වගේ කවුරු හරි කෙනෙක් ඒ හැම පල්ලියකටම කැප කරලා ඉන්නවා. ඉතින් මෙන්න මෙයාලගේ දිනයක් තමයි මේ විදිහට පල්ලියක මංගල්‍යයක් විදිහට සමරන්නේ. එතකොට මේ සාන්තුවරයෝ එහෙම නැත්නම් ශුද්ධවරයෝ ඒගොල්ලෝ ඒ தත්ත්වයට ඔසවන්නේ ඒගොල්ලෝ මේ ලෝකෙ තුල ජීවත් වෙච්ච කාලය තුල එයාලා කරපු ලොකු කැපකිරීම මත, එයාලා කරපු ලොකු ප්‍රාතිහාර්ය ජීවිතය මත. ඉතින් ඔය වැලන්ටයින්ස් ඩේ එක හැදිලා තියෙන්නේ මෙන්න මේ සාන්තුවරයෙක් මත පදනම් වෙලා. වැලන්ටයින් කියලා කියන්නේ සාන්තුවරයෙක්ගේ නමක්. ඉතින් මේ සාන්තුවරයා මේ ලෝකේ ජීවත් වෙලා ඉන්නකොට කරලා තියෙන දේ තමයි එයා ජීවත් වෙලා හිටපු කාලේ ඒ අධිරාජ්‍යයා කිසිම තරුණ කෙනෙක්ට විවාහ වෙන්න නැත, එයාලගේ තරුණ කාලේ ඒ විදිහට ගත කරන්න දෙන්නේ නැතුව ඒ හැම කෙනෙකුම යුද්ධෙට යවලා තියෙනවා. ඒ කාලේ ඒක කරන්න බැරි දෙයක්. ඉතින් නමුත් මේ සාන්තුවරයා හොරෙන් තරුණ තරුණියන්ව විවාහ කරලා තියෙනවා. ඒ කියන්නේ තරුණ තරුණියන්ගේ ආදරය වෙනුවෙන් පෙනී ඉඳලා ඒගොල්ලොන් වෙනුවෙන් මැදිහත් වෙලා කටයුතු කරලා තියෙනවා. මේ වැලන්ටයින් කියන සාන්තුවරයා මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න තුරාවටම එයා කරලා තියෙන්නේ ආදරවන්තයින් වෙනුවෙන්. එහෙම නැත්නම් මේ පෞල් ජීවිතේ නගා සිටවන්න බොහොම කැපකිරීම කරලා තියෙනවා. මෙතුමාගේ මංගල්‍ය තමයි මේ පෙබරවාරි 14ට යෙදිලා තියෙන්නේ. උනාට ගොඩක් අද සමාජය තුළ මේ හැමදේම වාණිජකරණය වෙලා තියෙනවා. ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් නත්තල කියලා කියන්නේ ජේසුගේ උපත. ඒ වුණාට අද වෙනකොට ජේසුගේ උපතට අමතරව මෙතනදී ගොඩක් වාණිජකරණය වෙලා නත්තල් ගහ, නත්තල් සීයා නැත්තම් ගොඩක් ඔය සැරසිලි වර්ගවලට තමයි ලොකු තැනක් දීලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ වැලන්ටයින්ස් ඩේ එකත් මේ සාන්තුවරයාගේ මංගල්‍ය දිනය. ඉතින් ඒක අද කාලේ වාණිජකරණය වෙලා මේක මේ ආදරවන්තයින්ගේ දිනයක් විදිහට ඔය රෝස මල් එහෙම නැත්තම් තෑගි බෝග එහෙම නැත්තම් ඔය කපල්ස් වලට වෙන්වුණ බොහෝමයක් වාණිජකරණීය දේවල් එළියට ඇවිල්ලා තියෙනවා. මේක ඇත්තම අර්ථය තමයි සාන්තුවර මංගල්‍යයක් තමයි අපි පෙබරවාරි 14 වෙනිදා වැලන්ටයින්ස් ඩේ එක කියලා සමරන්නේ. ආදරවන්තයින්ට එකතු වෙන්න බැරි කාලෙක ආදරවන්තයින් වෙනුවෙන් පෙනී ඉඳලා කිසිම තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව ආදරවන්තයින් වෙනුවෙන් ජීවිතේ කැප කරපු ඒ සාන්තුවරයා, ඒ වැලන්ටයින් සාන්තුවරයාගේ නමින් තමයි මේ දවස වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ වැලන්ටයින්ස් ඩේ එකේ ඇත්ත මාර්ථය දැනගෙන අර්ථවත් වැලන්ටයින්ස් ඩේ එක සමරන්න. Happy Valentine's Day!